රඹුක්කන නගරයේ සිට දොඹේමඩ හරහා කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර 4ක විතර දුරක් යද්දි මුණ ගැහෙන දැලිවල කොටවෙහෙර දාගැබ සහ විහාරය දැක ගන්න පුළුවන් මාර්ගය ආසන්නයේම. දැලිවල කොටවෙහෙර වැදගත් වන්නේ එය අනුරාධපුර මුල් යුගයේදීම ඉදිකරනු දාගැබක් හැටියට ගවේෂණ මගින් තොරතුරු හෙළි වී ඇති නිසා. මිහිඳු මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජතුමන් විසින් ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් යොදුනක් පාසා ස්තූප පිහිටුවීමෙහි යෙදුණු බව මහා වංශය ආදී ග්‍රන්ථවලින් තොරතුරු හෙළිවෙනවා. මේ ධාතුන් වහන්සේලා මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වැඩම වූ සර්වඥ ධාතුන් වහන්සේලා හැටියටයි සඳහන් වෙන්නේ. මේ ආකාරයෙන් ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් තැනූ එක් දාගැබක් හැටියට කියවෙනවා දැලිවල කොටවෙහෙර. ස්වාභාවිකව පිහිටි කන්දක් උපයෝගී කරගෙන වටා ගඩොලින් සකස් කර ස්තූපයේ හැඩයට නංවා මුදුනෙහි පේසාවල්ලු තනා චත්‍රයක්ද නංවා නිම කර තිබූ දාගැබක් හැටියට කියවෙන නිසා මේ දාගැබට විශේෂත්වයක් හිමි වෙනවා. මෙහි වට ප්‍රමාණය අඩි 640ක් හැටියටත් උස අඩි 112ක් හැටියටත් කියවෙනවා. කොටවෙහෙර දාගැබ සහිත විහාරය හැඳින්වෙන්නේ කුණ්ඨ චේතියාරාම විහාරය නමින්. විහාර බිමේ පහළ මළුවේ සංඝවාසය ධර්මශාලාව ඇතුළුව දෙමහල් කෞතුකාගාරය දැක ගන්න ලැබෙනවා. මේ කෞතුකාගාරය තුල කොටවෙහෙර කැණීම් මගින් හමුවුණු වසර දහස් ගණනක් පැරණි පුරාවස්තු ප්‍රදර්ශනයට තබා තිබෙනවා. පුරාණ කොටවෙහෙර දාගැබ පිහිටා තිබෙන්නේ පියගැට පෙළ තරණය කරමින් යා යුතු ඉහළ මළුවේ. ඉහළ මළුවේ නව විහාර මන්දිරයත් බෝධීන් වහන්සේත් පිහිටා තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වරින්මර මෙහි කැණීම් සිදු කර තිබුණත් දැදිගම කොටවෙහෙර මෙන් තවමත් පූර්ණ සංරක්ෂණයක් සිදු කර නැහැ. විවිධ අවස්ථාවල සිදු කළ කැණීම් මගින් සොයාගෙන ඇති තොරතුරු වලට අනුව ලංකාවේ වෙනත් කිසිදු තැනක දකින්නට නොලැබෙන ආකාරයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දාගැබක් හැටියට මෙය සැලකෙනවා. කොටවෙහෙර නමින් හැඳින්වුවත් මෙය සම්පූර්ණ කර තිබූ දාගැබක් හැටියට පුරාවිද්‍යා ගවේෂණ මගින් සොයාගෙන තියෙනවා. ඒ වගේම මෙහි ධාතු ගර්භයක් නොතිබුණු බවත් පේසා වලලු තුල ධාතුන් වහන්සේලා තැන්පත් කර තිබුණු බවත් කියවෙනවා. 1957 වර්ෂයේ පමණ සිදු කරන ලද කැණීමකදී මේ ආකාරයෙන් බොහෝ ධාතුන් වහන්සේලා ඇතුළු පුරාවස්තු සොයා ගැනුණා. මෙහිදී හමු වුණා එක් විශේෂ ශෛලමය කරඬුවක්. ඒ කරඬුව තුල තැන්පත් කර තිබුණේ රනින් කරන ලද දඹදිව සාංචි ස්තූපයේ අනුරුව සහිත කුඩා රන් කරඬුවක්. එය මේ දාගැබේ මුල් සැලැස්ම විය හැකි බවටත් පුරාවිද්‍යාඥයින් විසින් අනුමාන කර තිබෙනවා. පේසාවත් ගර්භයත් සම්බන්ධ වන ස්ථානයේ කළ තවත් කැණීමකින් ශෛලමය කරඬු 4ක් හමු වී තිබෙනවා. මේවායේ ඇතුළත මැණික් හා පළිඟු කරඬු 168ක් පමණ තිබුණු බවත් දැනගන්න ලැබෙනවා. පුරාවිද්‍යාඥ සෙනරත් පර්ණවිතානයන් පවා මෙහි පැමිණ ගඩොල් ආදිය පරීක්ෂා කර බලා ඒවා අනුරාධපුර යුගයට අයත් බව සොයාගෙන තිබෙනවා. පසු කාලයේදී දාගැබේ මුදුනේ සිට පහළට අඩි 32ක් පමණ ගැඹුරට කළ කැණීමකදීත් පුරාවස්තු රාශියක් හමු වී තිබෙනවා. වසන ලද මැටි භාජන තුල බහා තිබුණු ලෝහමය කරඬු ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ අතර වෙනවා. මේන් හමු වුණු අඟුරු සාම්පල් ආදී ආශ්‍රයෙන් සිදු කරන ලද කාබන් 14 කාල නිර්ණය පරීක්ෂාවලදී ඒවා ක්‍රිස්තු පූර්ව 2-3 සියවසට අයත් බවත් සොයා ගැනුණා. ඒ වගේම මෙහිදී හමු වුණු රෙදි කඩ වසර 2200ක් පමණ පැරණි සේද රෙදි කැවැල්ලක් බවත් තහවුරු කර තිබෙනවා. රන් කරඬු 7ක් වීදුරු කරඬුවක බහා එය ලෝහමය කරඬුවකින් වසා පබළු ඇල්ලූ මේ රෙදි කඩනුයි වසා තිබී ඇත්තේ. මෑත කාලයේදී මෙහි තැන්පත් කර තිබුණු රනින් කළ කරඬුව ඇතුළු පුරාවස්තු කිහිපයක්ම සොර සතුරු උවදුරට ලක්ව තිබීම මහත් අභාග්‍යයක්. ජනප්‍රවාදයන්ට අනුව දැලිවල කොටවෙහෙරේ ධාතු නිදන් කිරීමේ උත්සවයට මිහිඳු මහ රහතන් වහන්සේත් වැඩම කර තිබෙනවා. තවත් ජනප්‍රවාදයක කියවෙන්නේ මේ දාගැබේ කොත ගිලිහි ගොස් දාගැබට නැගෙනහිර දිශාවෙන් පිහිටි ස්ථානයකට වැටුණු බවයි. පසු කාලයේදී එම ස්ථානය පිහිටි ගම කොටවැල්ල ලෙසින් හඳුන්වන්නට වූ බවත් කියවෙනවා. ජනප්‍රවාදයේ සඳහන් තොරතුරු කාබන් 14 කාල නිර්ණය වාර්තා හමු වූ බ්‍රාහ්මීය අක්ෂර හා ගඩොල් පුරාවස්තු සෙනරත් පර්ණවිතානයන්ගේ වාර්තා ඇතුළු පුරාවිද්‍යා ගවේෂණ වාර්තා අනුව මේ වන විට නිගමනය වී ඇත්තේ දැලිවල කොටවෙහෙර දේවානම්පියතිස්ස රජ කාලයේදී කරනු බවයි.
එතුමාගේ නියමය පරිදි මෙහි ප්‍රාදේශීය පාලකයෙකු වශයෙන් සිටි තිස්ස කීර්ති කුමාරයා විසින් දාගැබ ඉදිකරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා. එහෙම වුණත් දැලිවල කොටවෙහෙර ඉදිකලේ කවුරුන්ද යන්න පිළිබඳව නිශ්චිත අදහසක් තවමත් ඉදිරිපත් වී නැහැ. දැලිවල විහාරයේ වර්තමාන විහාරාධිපති ස්වාමීන් වහන්සේ හා දායක දායිකාවන් ඇතුළු බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ දැලිවල කොටවෙහෙරෙහි මුල් ආකෘතිය මැනවින් අධ්‍යයනය කරමින් ඉදිරියේදී දාගැබ නැවත වරක් සංරක්ෂණය කර ජනතාවට වැඳුම් පිදුම් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා මේ වන විට සැලසුම් කර තිබෙනවා.